මිහින් එඩියුකේෂන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි වඳුරන් නිවාසවලට ඇතුළු වෙලා ආහාර සොරකම් කිරීම සහ දේපල හානි කිරීම. ඒත් ඔයා මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. වඳුරන් වනසතුන් වන අතර එයා සබහදහමේ කොටසක්. ඉතින් මිහින් එඩියුකේෂන් අද කතා කරන්නේ වඳුරන්ට හානියක් කරන්නේ නැතුව උගුලකට හසු කරලා නැවත එයා විස්ථානගත කිරීමේ ආරක්ෂිත සහ සරල ක්‍රමයක් ගැන. ඉතින් මේකෙන් ඒ වඳුරන්ට සහ අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි ඉතින් මේ වීඩියෝ එක තව දික් කරන්නේ නැතුව ඉක්මනටම වීඩියෝ එකට යමු. අපි ක්‍රමයට ගියොත් වඳුරා ඇතුළු වෙන විට වැසෙන ආරක්ෂිත දොරක් හදන්න. මේ කූඩුවක්. ඉතින් මේ කූඩුව අවම වශයෙන් අඩි 4ක් දිග විශාල යකඩ කූඩු උගුලක් භාවිතා කරන්න. කූඩුව තුල කෙසෙල්, අඹ හෝ කොස් වැනි ඇමක් තියන්න. වඳුරා කෑමට ඇතුළට යන අතර දොර මෘදු ලෙස වැසෙයි. කොහොම හරි ඔයාට කරදර කරන පුංචි සතා ඒ කූඩුවට කොටු වුණාට පස්සේ කිසි විටකත් වඳුරා කෙලින්ම ස්පර්ශ කරන්න එපා. වඳුරා සෙහෙවන සහිත නිහඬ ස්ථානයක තියන්න. වඳුරා පැය කිහිපයක් ඒ කූඩුවේ ඉන්නවා නම් කුඩා වතුර භාජනයක් දෙන්න. සත්වයා සංසුන්ව තබා ගැනීමට කූඩුව රෙදි කඩවකින් ආවරණය කරන්න. අපි කරන අවසාන වැඩේ නැවත ස්ථානගත කිරීම. ඊළඟට වනජීවි දෙපාර්තමේන්තුව නැවත කතා කරන්න. ඔවුන් වඳුරා එකතු කරනු ඇත. නැතහොත් අවසර ඇතිව ඔබට කූඩුව ළඟම ඇති වනජීවි කාර්යාලයට ප්‍රවාහනය කළ හැකිය. සත්වයා ගෙන යාමට පෙර සෑම විටම ඔවුන්ට දන්වන්න. ඉතින් මේක අරගෙන ගිහලා කොහේ හරි කැලෑවක දහනවට වඩා ගොඩක් ආරක්ෂිත ක්‍රමයක් සහ ගොඩක් වග කියන ක්‍රමයක්. ඉතින් ඒවට පුංචියට කරදර කරන සත්වයා නැවත ස්ථානගත කිරීමෙන් පස්සේ කසල බදුන් වසා තබා ගැනීමෙන්, නිවාස අසල වඳුරන්ට ආහාර දීමෙන් වැළකීමෙන්, උද්‍යානවල CD වැනි දිලිසෙන වස්තුන් එල්ලීමෙන් සහ බෝග වටා වැටවල් ඉදිකිරීමෙන් අනාගත වඳුරු කරදර වළක්වා ගන්න ඔයාට පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ වඳුරන් උගුලට හසු කර නැවත ස්ථානගත කිරීමේ ආරක්ෂිත ක්‍රමය තමයි මේ. මතක තියාගන්න කිසි විටකත් වන සතුන්ට හානි කරන්න එපා. මෙම සතුන් අපගේ නිවාසවලින් ඈත්ව නිදහසේ ජීවත් වීමට සුදුසුයි. ඔබට මේ ප්‍රයෝජනවත් යැයි හැඟුණේ නම් මෙම වීඩියෝවට කැමති වන්න. සහ තවත් සත්ව ආශ්‍රිත වීඩියෝ සඳහා සබ්ස්ක්‍රයිබ් වීමට අමතක කරන්න එපා.